දකුණේ පැණි රස කඩ හොල්ලන් හිටපු අපේ සීයාගේ අරකත් මේකත් ටෝප්කත් හෙයාකත් වගේද ආලෝක මුතලාට මේක කියලා දෙන්න කඩේ රහටම. මචං සීයා කියන විදිහට අද මේක හදාගන්න රට ඉඳි රෑම් 500ක් ඕනලු නැතේ සීයේ. ඔව්. මේ රට ඉඳි එකේ මැද ඇටේ ගලවල හිටන් හිච්චි තීරු වලට ඉරා ගන්න ඕනලු නැතේ සීයේ. ඔව්. මේ ගල් මස්කට් එක හදාගන්න කළු සීනි හිච්චක් කළු කරගන්නවා. මේකට වතුර විද්‍යුත් දාගන්නවා. ආලෝකවත මේ පොල් ගෙඩි හොයලා ගන්නවා. ආලෝක හොයලා කැලි කවදාවත් අපි ඉස්සර ඉතියා. මේ කළු කරගත්ත සීනියකට තව සීනි ග්‍රෑම් 500ක් තමයි දාගන්න ඕන. ඒකෝ මේක හොඳට හැඳි ගා ගන්න. හොඳයි. අඩෝලොකු සුදු අදපත් දෙකම සීයා කොල්ලෙක් වගේනේ ඔයි තරුණ වෙලානේ හම්බන්තොටත් ඔහොමේ දොඩොල්ලිකුල්ලා තින්නේ දැක්කන ගැම්ම පොඩි සුදු පොල් කිරි මිලිලීටර් 500ක් දාගන්නවා ඉතින් විද්‍යුත් දාගත්තේ නැතේ වලාවේ තාම. ලුණු හිච්චක් ඊගාවට ආලෝක රට ඉඳී මචං අපි මෙතන අරන් තින්නේ ඩ්‍රෑම් 500ක පාම් පිටි දැන් මචං ලිප නිවල හිටන් මේක හිච්ච මේකක් දාලා පදම වෙනකන් කවලම් කරගන්න ඕනේ නැතේ සීයේ. ඔව්. මචං මේක මද ගින්දරේ මම මේ පෙන්නන පද වෙනකන් ගාන්ට හැඳි ගා ගන්නවා. ඊ මේක පදම හරිය? විනාඩි 5ක වීඩියෝ කැල්ල වගේ. අපි අද අවන් එකේ නෙවෙයි මචං හදන්නේ ලිපේ. ඔහෙලා ලිපේ හදනවා නම් මම පෙන්නන විදිහට බලාලා හදාගන්න. දැන් මචං විනාඩි 30ක් 35ක් විතර මේක වහලා තියාගන්න. එතකොට මචං උඩ ලස්සන්ට අර වගේ ගල් වෙනවා. මචං අද 100 බැහැලින්නේ හම්බන්තොට ඒ කාලේ දොඩොල් විකුණන විදියටමයි හම්බන්තොට සෙට් එක නම් ඔන්න අද 100 මතක් වෙයි නේ 100. ඔව්. දැන් නම් මචං මේක টොප් එකටම ගල් වෙලා තින්නේ කොහොමද 100 බඩු? බඩු.